Guys, මේ ලසඤ්ඤ එක නම් අනිවාර්යෙන් try කරන්න ඕන ලසඤ්ඤ එක. Okay. Hi. මේක තමයි අපේ තුන්වෙනි vlog එක. ඉතින් අද ඉරිදා නිසා අපි හිතුවා ටවුන් එක පොඩ්ඩක් ඇවිදලා එන්න. අපි ගොඩක් හිතුවා ගඩාෆි මූවි එක බලන්න ඕනි කියලා. ඒ වුණාට අපිට බැරි වුණා. ඉතින් කොහොම හරි අපි අද ඉස්සල්ලාම යන්නේ KCC multiplex එකේ OIC ගඩාෆි මූවි එක බලන්න. ටිකට්ස් දෙකටම උනේ 3100ක්. ඒ කියන්නේ එක ටිකට් එකක් 1550යි. ඉතින් OIC ගඩාෆි මූවි එක ගැන අපේ රිවිව් එක නම් ඇත්තටම ඒක සුපිරි මූවි එකක්. ආතල් එකේ hina වෙවි ජොලිය බලන්න පුළුවන් මූවි එකක්. මොකද ඒකේ ගොඩක් කොමඩි සීන්ස් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලස්සන මූවි එකක්. හැබැයි අපි හිතුවා රංජගේ ෆිල්ම් එකක් නිසා අර ගහගන්න සීන්ස් එතකොට ලොකු සීන් ගොඩක් ඇති කියලා. ගොඩක් නෑ හැබැයි චුට්ටක් තිබ්බා. ඇත්තටම අපි දෙන්නටම හිතුණා මූවි එකේ සමහර සීන් ලංකාවේ වුණ සමහර සීන් වලට ඩිස් කරලා තියෙනවා වගේ. එහෙම ඇත්තද දන්නේ ඒනොට සමහර ඒවා මතක් වුණා. කොහොම හරි ආතල් සුපිරි කියන්නේ ලස්සන එන්ඩ් එකක් තියෙන මූවි එකක්. ඉතින් මූවි එක බලලා ඉවරුණාට පස්සේ අපි දෙන්නට කන්න චිකන් ලසඤ්ඤ දෙකක් ගත්තා කීල්ස් එකෙන්. එක චිකන් ලසඤ්ඤ එකක් උනේ රුපියල් 710යි. ඉතින් අපිට මේ ලසඤ්ඤ එක ගන්න හිතුණා ඇත්තට මේක මේ තිබ්බ විදිහට චීස් ලේ එකක් දාලා ලස්සනට තිබ්බා නිකන් රහ පහටට තිබ්බා. ඒ නිසායි අපි ගත්තේ try කරන්න. ඇත්තටම ගත්තට පාඩු නෑ ගානත් ෂේප්. මොකද මේකේ ලේයර්ස් ගොඩක් තියෙනවා. චිකන් ලේයර්ස් දෙකක් තියෙනවා. එතකොට උඩින් ෆුල් චීස් ලේ එකක් තියෙනවා. එතකොට මැදින් තව ලේ එකක් තියෙනවා. ඒක චීස් මික්ස් මොකක් හරි ලේ එකක්ද දන්න. ගොඩක් මේ එන්නේ චීස් රහ. මේ චීස් ලේයර් එකයි චිකන් මික්සර් එකයි මාර කොම්බෝ එකක්. ඒකෙන් මාර රසක් එනවා ඒ දෙකෙන්. එතකොට ඇත්තටම කිව්වොත් එක්කෙනෙක්ට මේ එක ලසඤ්ඤ එකක් හොඳටම ඇති හොඳටම බඩ පිරෙන එකක් කෑවොත් මං කලින් කාලා තියෙන ලසඤ්ඤ වලට වැඩිය නම් මේක මාර රසයි. මේක කන්න ගත්තාම ගයිස් එක කටක් කාලා නතර කරන්න හිතෙන්නේ ඒ කට කෑවට පස්සේ ආයි දිගටම කාගෙන ඉවර වෙනකම්ම කාගෙන යන්න හිතෙනවා. ඒ රස නිසා නවත්තන්න හිතෙන්නෙම නෑ. අපි අර ටිප් කරද්දි කාගෙන යන්න ඉතින් ඒ වගේ තමයි මේකත්. ඔයාලා try කරලා බලන්න. ඉතින් ලසඤ්ඤ එක කාලේ ඉවර වෙලා අපි දෙන්න පොඩ්ඩක් ටවුන් එකේ ඇවිද ඉද්දී දන්නේම නැතුව රෑ වුණා. ඊට පස්සේ අපිට හිතුණා දැන් තමයි හොඳම වෙලාව බින්චුන් එකට ගිහිල්ලා මොන හරි බොන්න කියලා. ඊට පස්සේ අපි නුවර ඩීඑස්.එන්.නායක වීදියේ තියෙන බින්චුන් එකට ගියා. දන්නවනේ ගයිස් ඉතින් බින්චුන් කිව්වොත් පොලින් තමයි කියලා අපි අද්දිත් සෑහෙන පොලිමක් හිටියා. ඉතින් අපිට ටික වෙලාවක් පොලිමේ ඉන්න වුණා ඩ්‍රින්ක්ස් ගන්න. මේක ඉතින් මේ බින්චුන් එක නම් ඕපන් කරපු දවසේ ඉඳන් උදේ දවල් රෑ නැතුව හැම වෙලේම පොලි ඉන්නේ. අපි නම් මේකෙන් ඩ්‍රින්ක්ස් ගත්ත හැම දවසකම පොලිමේ ඉඳලා තමයි ගත්තේ. ඇත්තම කතා කරොත් ගයිස් ඔයා බින්චුන් යන්න හදන්නේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් එක හරි නම් ඔයා අනේ බබා අපි අද බින්චුන් යා කිව්ව ගමම්ම ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි මෙහෙම කියනව නේද අප්පෝ මට නම් බෑ පොලිමේ ඉන්න ඔයාට ඕනනම් ගිහලා අරන් එන්න කියලා කියනව නේද අනිවාර්යයෙන් මේක පාරක් කර කියලා ඇති. ඇයි ඇත්තටම මේ කොල්ල පොලින් වල ඉන්න අකමැති? අනේ ඉතින් යාලා මොනවා කිව්වත් අන්තිමේට අපි ඉල්ලන දෙයක් කොහොම හරි අරන් දෙනවමයි. ඉතින් guys අපි ගත්තා strawberry oreo milkshake with boba and brown sugar boba milk tea එක. strawberry oreo milkshake එක උනේ රුපියල් 550යි. ඒකට boba add කරපු නිසා තව රුපියල් 80ක් ඇඩ් වුණා. එතකොට brown sugar boba milk tea එක උනේ 480යි. අපි දෙන්න නම් මේ drinks එකට මාර ආසයි. මේ දෙකනොත් රහම එක තමයි strawberry oreo milkshake එක. ඉතින් ඉස්සර නම් guys මේකේ දුන්න කප් එකට අර ඇතුලේ තියෙන දේවල් ලස්සනට පේනවනේ. දැන් මෙයාලා කප් එක වෙනස් කරලා දැන් ඉතින් එහෙම පේන්නේ නැහැ. මං හිතන්නේ මෙයාලා පරිසරය හිතකාම විදියට මේක හදලා තියෙන්නේ. තව එකක් කියන්න ඕනේ guys. රැට මේ ඩීඑස්.එන්.නායක විදිය මාර ලස්සනයි. ට්‍රිනිටි පැත්තේ වගේ ඉඳන් මාලිගාව පැත්ත දිහා බලපුවාම මාර ලස්සන විදියට පේන්නේ රැට. ඇත්තටම මම මාර ආසයි රැට මේ නුවර වීදිවල ඇවිදින්න. මාර ලස්සනයි ලයිට්ස් වලට. එතකොට මාර කාම් මිනිස්සු වැඩි නැහැ. ඉතින් හරිම ෂෝක් රැට ඇවිදිද්දි
අදට අපේ ෂෝට් ව්ලොග් එක ඉවරයි. අපි තව එකකින් හම්බෙමු. අපි ෆලෝ කරලා තියාගන්න.